English pupil books grade 11. අපි දැන් හතරවෙනි පිටුව කරන්න යන්නේ. හතරවෙනි පිටුවේ තියෙන වචන මාලාව. ඉතින් බලමු ඉස්සෙල්ලාම මේ වචන මාලාව ඉගෙන ගත්තාම අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. මේක තමයි විභාගයේ හැදෙන්නේ විභාගයේ ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ ප්‍රශ්න හැදෙන්නේ මේ වචන වලින්. ඒ හින්දා මේක දැනගත්තොත් ඔයාලා ලේසියෙන් විභාගේ පාස් වෙන්න පුළුවන්. ඔන්න දැන් හතරවෙනි පිටුවේ තියෙන පාඩම. මේ පාඩම අපි කියවමු. කියවද්දී මතක තියාගන්න ඔයගොල්ලෝ නතර කරන්න ඕන විරාම ගන්න ඕන. ඒතර හඬ උස් පහත් කරන්න ඕන හරියට උච්චාරණය කරන්න ඕන. මේ මම කියවන විදිහට පොඩ්ඩක් කියවලා පුරුදු වෙන්න. It can affect one's families, friends and the community. When facilities such as public transport services, parks and public restrooms are vandalized, it makes use in such places unpleasant and demoralizing. As a result of vandalism, fire and emergency services are affected by increased workloads. Citizens of a country pay their taxes in order to build better community for the future generation. But when public property is vandalized, they are the ones who have to pay for the damage. දැන් අපි ඉතුරු ටිකත් කියවමු මේ විදිහට. ඔයගොල්ලෝ බලන්න විරාමයේ ඉන්නේ කොතනද කියලා බලන්න, හඬ උස් පහත් වෙන හැටි බලන්න, නිවැරදිව උච්චාරණය කරන්න, මේක අනුගමනය කරන්න. There are different approaches that can be taken to prevent vandalism. It can be done by educating individuals, especially the young people, about its consequences and nature. Another way to prevent vandalism is to use property designs such as ceramic tiles on walls, which are easy to clean. In addition, rough textured surfaces where scrolling with graffiti is impossible reduce vandalistic behavior in public places. An essential approach to reducing vandalism is to monitor the condition of a property regularly. Studies reveal that vandalism carried out by individuals of all ages increases when people think they are left out from the society or community. Thus, involvement in community activities can be encouraged a sense of belonging and pride, which will help them to respect and think positively about their community. Everyone should understand the duties and responsibilities of a citizen and decide what is right and what is wrong. Therefore, in preventing vandalism, self-discipline plays a bigger role than laws. දැන් මේක කියවද්දී ටිකක් අර බර වන තැන ඕනට වැඩි ටිකක් වැඩියෙන් බර කරලා තියෙන්නේ. මොකද එතකොට ඔයගොල්ලන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ස්ථානේ පොඩක් අපි ස්ට්‍රෙස් කරන්න ඕන කියලා. මෙච්චර ගොඩක් ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒක තේරුම් ගන්න තමයි මේ විදිහට කරලා තියෙන්නේ. දැන් මම මේ පාඩම විස්තර කරන්නේ නැහැ. පාඩමේ එන වචන ටික තමයි විස්තර කරලා දෙන්නේ. වචන කියන්නේ පද කැටි ටික. ඒ ටික අල්ලගත්තයින් පස්සේ නැවත ඔයගොල්ලෝ පාඩම කියවලා ඒක තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක බලන්න affect one's family, friends and community. ඒකේ තේරුම දන්නවද? ඊළඟ එක public transport services. ඒ දෙකේ තේරුම් තමයි පළවෙනි එකේ තේරුම කෙනෙකුගේ පවුලට, මිතුරන්ට සහ ප්‍රජාවට බලපානවා. දෙවෙනි එකේ තේරුම තමයි පොදු ප්‍රවාහන සේවා. දැන් අපි මේ දෙකට උදාහරණ බලමු. ඔන්න මම දැන් උදාහරණයක් දෙනවා පළවෙනි එකට. දේපල විනාශ කිරීම කෙනෙකුගේ පවුලට, මිතුරන්ට සහ ප්‍රජාවට බලපාන්න පුළුවන්. ඒක බලන්න දැන් අර උඩ chunk එක පාවිච්චි කරලා, ඒ කියන්නේ chunk කියන්නේ පද කැටිය කියන එක. හරි. ඒ chunk එක පාවිච්චි කරලා ලියන්න. ඊළඟට දෙවෙනි එකට උදාහරණයක් දෙනවා. අපි පොදු ප්‍රවාහන සේවා ආරක්ෂා කළ යුතුයි. ඔන්න දැන් පළවෙනි එක ඔයගොල්ලෝ ලියන්න. මම චූටි වෙලාවක් දෙනවා. ලිව්වද? මේ වෙලාව මදි. දැන් ඔයගොල්ලෝ රෙකෝඩින් එක නතර කරලා ලියන්න.
හරි. දැන් මම උත්තර දෙන්න යන්නේ. බලන්න. Vandalism can affect one's family, friends and community. එතනදී බලන්න මේ affect one's family, friends and community කියන chunk එකනේ අපි ඉගෙන ගත්තේ. ඒත් වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ vandalism can. ඒකෙන් උගලන්ට තේරෙනවා මෙන්න මේ වගේ chunk එකක්ම සම්පූර්ණයෙන් උගලන්ට යොදන්න පුළුවන්. ඒතර රචනාවල් ලියද්දී කොච්චර ප්‍රයෝජනද මෙහෙම chunks ඉගෙන ගන්න එක. හරි. දෙවෙනි එක බලන්න. අපි පොදු ප්‍රවාහන සේවා ආරක්ෂා කළ යුතුයි. ඒකටත් මම පොඩි වෙලාවක් දෙනවා ලියන්න. ඉවද බලමු. We should protect public transport services. දැන් public transport services කියන එක තමයි chunk එක. ඉතින් අපි වැඩියෙන් දාලා තියෙන්නේ we should protect කියන එක. We should protect it. it කියන එක වෙනුවට මේ කෑල්ලම දාලා තිනවා. එහෙනම් chunk එකක් දාලා වාක්‍ය හදන හැටි ඉගෙන ගන්න. ඊළඟ කොටස 3 4. Public facilities. Vandalize public facilities. දැන් මේ දෙකේ තේරුම මොනවාද? Public facilities කියන්නේ පොදු පහසුකම්. Vandalize public facilities කියන්නේ පොදු පහසුකම් විනාශ කරනවා. Vandalize කියන්නේ පොදු දේපල විනාශ කරනවානේ. දැන් මේකට අපි උදාහරණ දෙකක් බලමු. ඔන්න පළවෙනි එකට මම උදාහරණයක් දෙනවා. පොදු පහසුකම් සෑම කෙනෙකුටම ලබාගත හැකි විය යුතුයි. දැන් ඔයගොල්ලෝ පොදු පහසුකම් කියන වචනේ දන්නවනේ. ඒ වාක්‍ය හදන්න. දෙවෙනි එකටත් මම උදාහරණයක් දෙනවා. මිනිසුන් පොදු පහසුකම් විනාශ නොකළ යුතුයි. විනාශ කරනවට කියන එක දන්නවා. එහෙනම් විනාශ නොකළ යුතුයි කියලා කොහොමද ලියන්නේ? හරි පළවෙනි එක ලියන්න මම ඕන පොඩි වෙලාවක් දෙනවා. ලියුවද? Public facilities should be available to everyone. The public facilities කියන්නේ should be available. Available කියන්නේ ගන්න පරිදි තියෙනවා. ගත හැකි පරිදි තියෙනවා. should be කියන්නේ යුතුයි. එහෙනම් හැම කෙනෙකුටම මේව ගන්න පහසුකම් තියෙන්න ඕන. ඊළඟ එක ලියන්න ඒකට පොඩි වෙලාවක් දෙන්නම්. ලියුවද? People should not vandalize public facilities. එතන බලන්න මිනිස්සු vandalize public facilities කියන්නේ පහසුකම් විනාශ කරනවා. එතන නොකළ යුතුයි නම් should not කියලා දාලා තියෙනවා. ඔක අල්ලගන්න. ඔන්න දැන් ඊළඟ chunks දෙක. Make a place unpleasant. ඒකේ තේරුම මොකද්ද? ස්ථානයක් අප්‍රසන්න තත්ත්වයට පත් කරනවා. ඊළඟ එක make using such places unpleasant. ඒකත් ඒ කිට්ටු එකක් තියෙන්නේ එවැනි ස්ථාන භාවිතා කිරීම අප්‍රසන්න බවට පත් කරනවා. හොඳයි. දැන් අපි උදාහරණ ගමු. ඔන්න පළවෙනි එකට දැන් මම උදාහරණයක් දෙනවා. බිත්තිවල කුරුටු ලිවීමෙන් පොදු ස්ථාන අප්‍රසන්න විය හැකියි. ඒකල ඒකලා තියෙනවානේ. එක එක දේවල් කුරුටු ගාපුවාම ඒ ස්ථාන අප්‍රසන්න වෙනවා. ඊළඟ උදාහරණේ හානි වූ පහසුකම් නිසා පොදු ස්ථාන භාවිතා කිරීම අප්‍රසන්න වෙනවා. දැන් මේ දෙක ලියන්න. ඔන්න පළවෙනි එක ලියන්න මම ටික වෙලාවක් දෙන්න. ඉවද? Graffiti can make public places unpleasant. Graffiti කියන්නේ අර කුරුටු ගී සීගිරි වල තියෙන graffiti සීගිරි ඒ තියෙන graffiti කුරුටු ගී. ඉතින් මේ ආවට ගියාට බලි භූත දිනන තමයි අපි කියන්නේ graffiti කියලා. එන්නේ එහෙම බිත්ති වල කුරුටු ලිවීම මොකද වෙන්නේ? පොදු ස්ථාන කැත වෙනවනේ. ඊළඟ එක හානි වූ පහසුකම් නිසා පොදු ස්ථාන භාවිත කිරීම අප්‍රසන්න වෙනවා. ඒක කොහොමද ලියන්නේ? මම පොඩි වෙලාවක් දෙන්න. ඒක ලියන්නේ damage facilities make using public places unpleasant. එතකොට බලන්න හානි වූ පහසුකම් කියන්නේ damaged කියන්නේ හානි වෙච්ච facilities ඒ හානි වෙච්ච පහසුකම් make using public places unpleasant. පහසුකම් හානි වුණායින් පස්සේ බලන්න toilets වලට ගල් දාලා වහලා පහසුකම් නැතුව ගෙන් පස්සේ ඒවා පාවිච්චි කරන්න බැරුව ගෙන් පස්සේ ඒ ස්ථානවල ඒවා තියලා වැඩක් නැහැනේ. එතකොට ඒවා අප්‍රසන්න වෙනවා. දකින්න නැත්තම් බෝඩ් වල සූරලා දාපුවම පාර හොයාගන්න තියෙන බෝඩ් එක ඒක සූරලා දාපුවම ඒ බෝඩ් එකෙන් වැඩක් නැහැ නේ. ඒක අප්‍රසන්න දර්ශනයක් වෙනවා. හරි ඊළඟ දෙක. Feel demoralized as a result. එතකොට මේ දෙකේ තේරුම බලන්න අධෛර්යයටපත් වෙනවා. නැත්තම් මානසිකව පහත වැටෙනවා. demoralized කියන්නේ. දැන් as a result කියන්නේ මොකක්ද ඒක? ප්‍රතිඵලයක් ලෙස. නිසා. දැන් උදාහරණ දෙකක් ලියමු බලන්න.
පළවෙනිට ගමු තම ප්‍රදේශයේ හානි වූ විට මිනිසුන් අධෛර්යයට පත්විය හැකියි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන දේවල් පුස්තකාල එතකොට පහසුකම් වැසිකිලි පාක් ඒවා ඔක්කොම විනාශ වුණාන් පස්සේ මිනිස්සු හිතනනේ මේ කිසිම පහසුකමක් නැහැ කියලා. දේපල විනාශ කිරීමේ ප්‍රතිඵල ලෙස පොදු සේවා වඩාත් වීදම් සහිත වෙනවා. ඒ කියන්නේ විනාශ කළොහම ඒවා හදන්න එපේ. හදන්න ගියාම තවත් වැඩියෙන් වියදම් යනවා. ටැක්ස් ගෙවන්න වෙනවා තවත් වැඩිපුර සේවයට. හොඳයි. මේ දෙක ලියන්න බලන්න. පළවෙනි එක ලියන්න මම වෙලාවක් දෙන්න. තම ප්‍රදේශයේ හානි වූ විට මිනිසුන් අධෛර්යයට පත්විය හැකියි. ලියවද? People may feel demoralized or feel demoralized කියන එක තමයි අපි ගන්නෙ. When their neighborhood is damaged. දැක්කනේ. ඊළඟට දෙවෙනි එක දේපල විනාශ කිරීමේ ප්‍රතිඵල ලෙස පොදු සේවා වඩාත් වියදම් සහිත වෙනවා. ඒක ලියන්න මම වෙලාව දෙන්න. ලියවද ඒක? As a result of vandalism. vandalism එකේ ප්‍රතිඵලයක් ලෙස. හි ප්‍රතිඵලයක් නේද? එහි ප්‍රතිඵලය. vandalism හි ප්‍රතිඵලයක් ලෙස public services become more expensive. මහජන සේවා වියදම වැඩි වෙනවා. ඇයි ඒවට ටැක්ස් යොදනවා එතකොට වියදම වැඩි වෙනවා. එතකොට ජනතාවගෙන් තමයි නැවත නැතව ගන්නෙ. හරි. ඊළඟ එකට යන්න බලන්න. Emergency services be affected by. මොකක්ද emergency services කියන්නේ? හදිසි සේවා. Be affected කියන්නේ නිසා බලපෑමට ලක් වෙනවා. දැන් අපි උදාහරණ දෙකක් ගමු. හදිසි සේවා ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතුයි. දැන් ගිනි ගත්තොත් කොහේ හරි අපි ගිනි තියලා දැම්මොත් කවුරු හරි වැන්ඩලිසම් කියන්නේ පුදු දේපල විනාශ කරන කෙනෙක් කොහෙද හරි ගිනි තියලා දානවා. ට්‍රාන්ස්ෆෝමර් පුච්චනවා නැත්නම් බෝඩ් එකක් පුච්චනවා. එතකොට මොකද වෙන්නේ? හදිසි සේවා ඉක්මනට එන්න ඕන නේතන්ට. දේපල විනාශ කිරීම නිසා හදිසි සේවා බලපෑමට ලක් වෙනවා. හදිසි සේවා වලට බලපානවා. ඒගොල්ලෝ ඉක්මනින් ගිනි නිවන හමුදාව යන්න ඕන, වෛද්‍යවරු ඉක්මනින් යන්න ඕන, ප්‍රතිකාර දෙන්න ඕන. එහෙම ඉක්මනින් කරන්න ගියාම මේවායේ සේවය වැඩි වෙනවා. Emergency service must respond quickly. ඒගොල්ලෝ ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න. ඊළඟට දේපල විනාශ කිරීම නිසා හදිසි සේවා බලපෑමට පත් වෙනවා. Be affected කියන එක දාලා ලියන්න බලන්න. ලියවල. Emergency services are affected. කියන්නේ බලපෑමට පත් වෙනවා. By vandalism. vandalism එකෙන්. ඒ කියන්නේ පොදු දේපල විනාශ කිරීමට දාන වචනේනේ vandalism කියන්නේ. ඊළඟ increased workload. Deal with an increased workload. වැඩි වූ වැඩබර. ඒ කියන්නේ workload කියන්නේ වැඩබර, වැඩමුරය, වැඩ තොගය වැඩි වෙනවා. හරි? ඊළඟ වැඩි වූ වැඩබරක් සමග කටයුතු කරනවා. වැඩ තොගය වැඩි වෙලා ඒකත් එක්ක කටයුතු කරන්න සිදු වෙනවා. දැන් උදාහරණයක් බලන්න. පළවෙනියට මේ උදාහරණය ගමු. දේපල විනාශ කිරීම හදිසි සේවාවල වැඩබර වැඩි කරනවා. ඒ කියන්නේ හදිසි සේවාවලට වැඩියෙන් වැඩ ඇති වෙනවා. වැඩ වැඩි වෙනවා. හරි? ඊළඟ එක ගමු. සේවකයන්ට වැඩි වූ වැඩබරක් සමග කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ කියන්නේ සේවකයන්ට කිසි නිදහසක් නැහැ. හරි? උදාහරණයකට හදිසි සේවාවලට කිසිම නිදහසක් නැහැ. මේවා විනාශ කරපුවාම ගිනි දීපුවාම ඒගොල්ලෝ යන්න ඕනනේ. දැන් පළවෙනි එක එහෙනම් ලියන්න. දේපල විනාශ කිරීම හදිසි සේවාවල වැඩබර වැඩි කරනවා. මම පොඩි වෙලාවක් දෙන්න. ලියවද? Vandalism creates an increased workload. බලන්න increased workload කියන එක තමයි අරන් තියෙන වචනේ. For emergency services. emergency service සඳහා for කියන්නේ සඳහා. vandalism creates කියන්නේ ඇති කරනවා. vandalism කියන්නේ පොදු දේපල විනාශ කිරීම ඇති කරනවා. මොකක්ද ඇති කරන්නේ? වැඩි වූ වැඩ තොගයක් ඇති කරනවා. කාටද? emergency සේවයන් වලට. ඊළඟට සේවකයන්ට වැඩි වූ වැඩබරක් සම කටයුතු කිරීම සිදු වෙනවා. හරි. මම ඊට පොඩි වෙලාවක් දෙන්නම්. ඉවරද? Workers have to කියන්නේ සිදු වෙනවා. Deal with an increased workloads. දැන් අපි ඉගෙන ගන්න deal with an increased workloads කියලා. ඒකම යොදන්න පුළුවන්. ඊළඟට pay one's taxes. කෙනෙකුගේ tax ගෙවනවා. In order to කියන්නේ පිනිස. ඒතකොට බදු ගෙවන්න වෙනවා. In order කියන්නේ කිරීම සඳහා. දැන් උදාහරණ දෙකක් බලමු.
පුරවැසියන්ට තම බදු ගෙවීම වගකීමක් තිබෙනවා. පොදු සේවා වැඩි දියුණු කිරීම සඳහා මිනිසුන් බදු ගෙවනවා. දැන් මේක ලියන්න බලන්න පළවෙනි එක. ඉවරයි. Citizens have responsibilities to pay their taxes. Pay their taxes කියන්නේ ඒතර once කියන එක වෙනකොට once කියන්නේ කෙනෙකුගේ ඒකට ගැලපෙන හැටියට my our her their his කියන මොනවද දාන්න පුළුවන්. ඉන්නෝරුට දාලා මේක ලියන්න පොදු සේවා වැඩි දියුණු කිරීම සඳහා එතන සඳහා කිරීම සඳහා මිනිසුන් බදු ගෙවනවා. ඉන්නෝට කියන්නේ කිරීම සඳහා. ලියන්න මම වෙලාවක් දෙන්න. People pay taxes in order to improve public services. තේරෙනවනේ. ඊළඟ දෙක. Build a better community, future generations. වඩා හොඳ ප්‍රජාවක් ගොඩනගන. community කියන්නේ ජන කොටසක්. එකට ඉන්න ජනතාව. එක තැනකට වෙලා ඉන්න ජනතාවකට අපි කියනවා community කියලා. ප්‍රජාව. ඊළඟට future generation කියන්නේ අනාගත පරම්පරාව. දැන් අපි උදාහරණ දෙකක් ලියාගමු මේකට. පළවෙනියට ගමු අපි වඩා හොඳ ප්‍රජාවක් ගොඩනැගීමට අපි එකට වැඩ කළ යුතුයි. අනාගත පරම්පරාවන් වෙනුවෙන් අපි පරිසරය ආරක්ෂා කළ යුතුයි. පළවෙනි එක ලියන්න බලන්න. මම විලාව දෙන්න. වඩා හොඳ ප්‍රජාවක් ගොඩනැගීමට අපි එකට වැඩ කළ යුතුයි. ලියාගත්තද? We should work together to build a better community. දැන් බලන්න build a better community කියන එක එහෙම්ම අරන් තියෙනවා. We should work together කියන්නේ අපි එකට වැඩ කරන්න ඕන. ඒක අරකට සෙට් කරනවා. එහෙම තමයි chunks අල්ලගන්නේ. හරි. ඊළඟ අනාගත පරම්පරාවන් වෙනුවෙන් අපි පරිසර ආරක්ෂා කළ යුතුයි. හරි. දැන් අනාගත පරම්පරාවන් කියන වචනේ තියෙනවනේ. ඒතකොට අපි පරිසරය ආරක්ෂා කළ යුතුයි කියන එක තමයි හදාගන්න ඕන. මම වෙලාවක් දෙන්න. නේද? We must protect the environment for future generations. Okay. ඊළඟට public property කියන්නේ මොකක්ද? පොදු දේපල. Pay for the damage කියන්නේ හානිය සඳහා මුදල් ගෙවනවා. දැන් අපි උදාහරණ බලමු. සෑම කෙනෙකුම පොදු දේපල වලට ගරු කර යුතුයි. ලියන්න බලන්න ඒක. දේපල විනාශ කිරීමෙන් සිදුවන හානිය සඳහා පුරවැසියන්ට මුදල් ගෙවීමට සිදු වෙනවා. හරි. පළවෙනි එක ඉස්සලාම ලියමු. සෑම කෙනෙකුම පොදු දේපල වලට ගරු කළ යුතුයි. මම වෙලාව දෙන්න. නේද? Everyone should respect public property. Everyone හැම කෙනෙක්ම should respect කියන්නේ ගරු කළ යුතුයි public property. පොදු දේපල. ඊළඟට ලියන්න දේපල විනාශ කිරීමෙන් සිදුවන හානිය සඳහා පුරවැසියන්ට මුදල් ගෙවන්න සිදු වෙනවා. ඒක උගුල දන්නවනේ. විනාශ වුණාම ඒව හදන්නේ මිනිසුන්ගේ ටැක්ස් අරගෙනම තමයි. ඒතකොට ටැක්ස් නැවත ගෙවන්න වෙනවා. බදු ගෙවන්න වෙනවනේ අපිට. බදු වැඩි කරනවා ඊට පස්සේදී. හරි මම වෙලාව දෙන්න. Citizens have to pay for the damage caused by vandalism. Pay for the damage කියන එක දන්නවා. හානිය සඳහා මුදල් ගෙවනවා. cost කියන්නේ ඇති කරන. by vandalism කියන්නේ පොදු දේපල විනාශ කිරීමෙන් ඇති කරන. citizens කියන්නේ පුරවැසියෝ. have to කියන්නේ කරන්න සිදු වෙනවා. ඊළඟට දැන් බලන්න. cause damage to. cause කියන්නේ සිදු කරනවා. හානි කරනවා. damage එකක් සිදු කරනවා. යම් දෙයකට. t කියන්න තමයි to ඇවිල්ලා තියෙන්නේ. prevent vandalism. prevent කියන්නේ වළක්වනවා. vandalism වළක්වනවා. දේපල විනාශ කිරීම වළක්වනවා. උදාහරණ බලමු. දේපල විනාශ කිරීමේ පොදු දේපල වලට බරපතල හානි සිදු විය හැකියි. අධ්‍යාපනයෙන් දේපල විනාශ කිරීම වැළැක්වීමට උපකාර කළ හැකියි. දැන් බලන්න උත්තර ලියන්න පළවෙනි එකට. අර උඩ chunk එක ගන්න අරන් ඉතුරු ටික අඩු ටික දාගන්න. vandalism can දැක්කනේ? එච්චරයි දැන් මේ vandalism can cause serious damages to. දැන් බලන්න මේ cause damage කියන එකට ඕනනම් ආටිකල් එක දැම්මේ serious කියලා බරපතල. to public property. හරි. ඊළඟ අධ්‍යාපනයෙන් දේපල විනාශ කිරීම වැළැක්වීමට උපකාර කළ හැකියි. අධ්‍යාපනය යොදා ගන්න පුළුවන් අපිට දේපල වළක්වන්න
නතර කරන්න. ඒ කියන්නේ කෙනෙකු දැනුවත් කරන්න පුළුවන්, ළමයිට උගන්වන්න පුළුවන් මේ දැන් කරන්නේ එහෙම එකන්නේ. ඒතර මේවා දැනගත්තාම දේපල වලක් විනාශ කරන එක නවතිනවා. හරි මම වෙලාව දෙන්න. Education can help to prevent vandalism. දැක්කනේ? prevent vandalism කියන්නේ vandalism නතර කරනවා. ඊළඟ එක බලන්න different approaches to educate individuals about. different කියන්නේ විවිධ ක්‍රමවේද. ඊළඟ educate දැනුවත් කරනවා individuals about. පුද්ගලයන් මොනවා හරි යම් දෙයක් පිළිබඳව about කියන්නේ ගැන පිළිබඳව දැනුවත් කරනවා. උදාහරණ ලියමු. දේපල විනාශ කිරීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රමවේද තිබෙනවා. ඊළඟ උදාහරණේ පාසල් සිසුන් දේපල විනාශ කිරීමේ අවදානම් පිළිබඳ දැනුවත් කළ යුතුයි. පළවෙනි එක ලියන්න. මම වෙලාව දෙන්න. දේපල විනාශ කිරීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රමවේද තිබෙනවා. හැම වෙලේම අර chunk එක ගන්න ඕන. ඒ chunk එක තමයි හදන්නේ. There are different approaches තියෙනවා to preventing vandalism. ඊළඟ educate individuals about. ඒක දාලා මේක හදන්න පාසල් සිසුන් දේපල විනාශ කිරීමේ අවදානම් පිළිබඳව දැනුවත් කළ යුතුයි. මම වෙලාව දෙන්න. ලියවල. Schools should educate students about the dangers of vandalism. හරිනේ. පාසල් මොනවද කරන්න ඕන? ළමයි දැනුවත් කරන්න ඕන. ගැන මොනවද? vandalism වල dangers ගැන. ඊළඟට educate young people the consequences of. තරුණ පිරිස දැනුවත් කරනවා consequences කියන්නේ ප්‍රතිවිපාක. මොන හරි යම් දෙයක ප්‍රතිවිපාක. උදාහරණ බලමු. අපි තරුණ පිරිස ඔවුන්ගේ වගකීම් පිළිබඳ දැනුවත් කළ යුතුයි. ලියන්නේ ඒක. තරුණයන් තම ක්‍රියාවල ප්‍රතිවිපාක තේරුම් ගත යුතුයි. හරි. පළවෙනි එක කොහොමද ලියන්නේ? මම වෙලාව දෙන්න. ලියුවා දෙක. We should educate young people about their responsibilities. අපි responsibilities කියන්නේ වගකීම්. ඒගොල්ලන්ගේ වගකීම් ගැන ඒගොල්ලන්ට දැනුම ලබා දෙන්න ඕන. young people තරුණ පිරිස. ඒතර ප්‍රතිවිපාක තරුණයන් තම ක්‍රියාවල ප්‍රතිවිපාක තේරුම් ගත යුතුයි. තරුණයන් කියනකොට වල young people කියලා ගත්ත හැකි. අරන් බලන්න අරක ඒ යොදලා වාක්‍ය හදන්න. කොහොමද හදන්නේ? young people should understand the consequences of their actions. The nature of another way to the nature of කියන්නේ යම් දෙයක ස්වභාවය. another way to කියන්නේ කිරීමට තවත් ක්‍රමයක්. දැන් අපි උදාහරණ බලමු. සිසුන් ගැටලුවේ ස්වභාවය තේරුම් ගත යුතුයි. දේපල විනාශ කිරීම වැළැක්වීම තවත් ක්‍රමයක් වන්නේ පොදු පහසුකම් වැඩි දියුණු කිරීමයි. හරි. සිසුන් ගැටලුවේ ස්වභාවය තේරුම් ගත යුතුයි. දැන් ගැටලුවේ ස්වභාවය කියන එක දන්නවනේ. එතකොට the nature of ගැටලුව නම් එතන ප්‍රශ්නේ හරි මොකක් හරි දා ගන්න ඕන. දාලා chunk එක යොදලා කොහොම හරි වාක්‍යයක් හදන්න මම ටිකක් වෙලා දෙන්න. Students should understand the nature of the problem. දැක්කනේ? ශිෂ්‍යෝ තේරුම් ගත යුතුයි. ඊට පස්සේ nature of the problem කියලා ලස්සන හදා ගන්න පුළුවන් එක දන්නේ හින්දා. another way to ඒක දාලා හදන්න බන් දේපල විනාශ කිරීම වැළැක්වීම තවත් ක්‍රමයක් වන්නේ පොදු පහසුකම් වැඩි දියුණු කිරීම. මම වෙලාව දෙන්නම්. ලියවල. Another way to prevent vandalism is to improve public facilities. තේරෙනවනේ? ඊළඟට use property designs. දේපල සැලසුම් භාවිතා කරන දේපල සැලසුම් කරන්න හදනවා. easy to clean. පිරිසිදු කිරීමට පහසු. දැන් උදාහරණ බලමු. දේපල විනාශ කිරීම අඩු කිරීමට අපට සුදුසු දේපල සැලසුම් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන ඒවා අපි සැලසුම් කරනවා. අපි උදාහරණයක් හැටියට දැන්
එක එක බිත්ති තියෙනවා නම් බිත්ති වලට හොදන්න පුළුවන් විදිහට ටයිල්ස් වගේ දැම්මනම් එතකොට කුරුටු ගෑවත් හොදලා දාන්න පුළුවන් නේ. ඒ වගේ සැලසුම් කරගන්න ඕන. easy to clean කියන්නේ පිරිසිදු කිරීමට පහසු. right. මේ උදාහරණ දෙක ලියන්න. දේපල විනාශ කිරීම අඩු කිරීමට අපට සුදුසු දේපල සැලසුම් භාවිත කළ හැකි. නම් වෙලාව දෙන්න. නෙවද? We can use suitable property designs to reduce vandalism. vandalism අඩු කරගන්න අපිට සුදුසු designs පාවිච්චි කරන්න පුළුවන්. මෙම බිත්ති පිරිසිදු කිරීමට පහසුයි. ලියන්න. These walls are easy to clean. එක්කනේ. easy to clean. rough textured surface. scroll graffiti. ඒ මොනවාද? රළු වනයක් මතු පිට තිබීමේ රළු විදිහට හදලා තියෙන්නේ. ඊළඟට ස්ක්‍රෝල් ග්‍රැෆිටි කියන්නේ කුරුටු ගී බලි භූත ලියනවා. දැන් බලන්න උදාහරණ. රළු වනයක් සහිත මතු පිට බිත්තිවල කුරුටු ලිවීම අධෛර්යමත් කළ හැකියි. ඒ කියන්නේ නිකන් මොකක් හරි බිත්තියක රළු නම් තාප රළු නම් අර කොන්ක්‍රීට් දාලා එහෙම නිකන් තියනවා නම් ඒකෙත් පෝස්ටර් අල්ලන්න බෑනේ. ඒ වගේ රළු කරලා තියෙනවා. ඊළඟට ස්ක්‍රෝල් ග්‍රැෆිටි කියන්නේ කුරුටු බලි ලියන මිනිසුන් පොදු ගොඩනැගිලි වල කුරුටු ගී බලි නොලිය යුතුයි. කොහොමද ලියන්නේ පළවෙනි එක? මම වෙලාව දෙන්න. ඔය ටෙක්ස්චර් කියන එක තමයි එහෙම රළු කරලා දාලා තියෙන පසුබිමට කියන්නේ. රළු වනයක් කියලා තියෙන්නේ. රළු වන ප්‍රදේශයක ඒක තේරුම. rough textured surfaces can discourage graffiti. ඊළඟ මිනිසුන් පොදු ගොඩනැගිල්ල කුරුටු ගී බලි නොලිය යුතුයි. ලියන්නේ එක. ලියවද? People should not scroll graffiti on public buildings. දැක්කනේ. ස්ක්‍රෝල් කියන්නේ කුරුටු ගානවා එක හරි. ග්‍රැෆිටි කියන්නේ ඉතින් එක එක දේවල් බලි භූත. සමහරට කවි එහෙම සීගිරියෙත් තියෙන ග්‍රැෆිටි කියලා හරි. ඒතර ඒකට අපි කියන්නේ කුරුටු ගී කියලා. ඊළඟ එක an essential approach to. ඒ කියන්නේ මොන හරි දෙයක් සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවේදයක්. reduce vandalistic behavior. ඒ කියන්නේ විනාශකාරී හැසිරීම අඩු කරනවා. අපි උදාහරණ බලමු. දේපල විනාශ කිරීම අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් වන්නේ නීතිපතා නිරීක්ෂණය කරන්න ඕන. දැන් ඔය මොන හරි හදලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. පොලිසිය වලින් හරි කාව හරි දාන්නවා. බලන්න මේවා පවතිනවද හරියට කියලා. අධ්‍යාපනයේ විනාශකාරී හැසිරීම අඩු කළ හැකියි. අපි ළමයින්ම උගන්වලා අඩු කරන්න පුළුවන් මේවා කරන්න එපා කියලා. පළවෙනි උදාහරණය ලියන්න. ලියවද? an essential approach to. ඒකේ හැමම ගන්නවා chunk එක අපි හැම වෙලේම මෙහෙම ගන්නවා. අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් තමයි reducing vandalism අඩු කරගන්න is regular monitoring. monitor කියන්නේ නිරීක්ෂණය කරනවා. දැන් පන්ති නිරීක්ෂණය කරන එකනට අපි කියන්නේ monitor කියලා. ඊළාට දෙවෙනි එක අධ්‍යාපනයේ විනාශකාරී හැසිරීම අඩු කළ හැකියි. ඒක කොහොමද ලියන්නේ? මම වෙලාව දෙන්න. Education can reduce vandalistic behavior. ඒ කියන්නේ reduce ඒ ටික එහෙම අරගෙන විනාශකාරී හැසිරීම අඩු කරනවා. ඒ ටික එහෙම අරන් education can කියන එක විතරයි දාලා තියෙන්නේ. හරිනේ? ඊළඟ monitor the condition of on a regular basis. මේ දෙක අපි ඉගෙන ගමු. off කියලා තියෙද්දි අයිතියක් පෙරන්නේ. එහි තත්ත්වය නිරීක්ෂණය කරන ඉස්සරහට එන එකට තමයි අපි දුමු. මොකක් හරි දාලා ඒකට තමයි අයිතිය එන්නේ. on regular basis. නීතිපතා නිරන්තරයෙන්. උදාහරණ බලමු. බලධාරීන් පොදු ගොඩනැගිලි වල තත්ත්වය නිරීක්ෂණය කරන්න ඕන. ඒ කියන්නේ පොලිසියෙන් ග්‍රාම සේවකවලම අරින්න ඕන අනිවාර්යෙන් නිරීක්ෂණය කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා.
ඊට පොදු පහසුකම් නිතිපතා පරීක්ෂා කළ යුතුයි. අරකම තමයි තියෙන්නේ. දැන් පළවෙනි එක ලියන්න. liver. Authorities should monitor. Authorities කියන්නේ බලධාරීන්. Should monitor the condition of public buildings. පොදු පහසුකම් නිතිපතා පරීක්ෂා කළ යුතුයි. ඒක ලියන්න. දෙවෙනි එක. Public facilities should be checked on a regular basis. හරිනේ. ඊළඟ දෙක. Studies reveal that carry out vandalism. අධ්‍යයන වලින් හෙළිවන්නේ නැත්නම් අධ්‍යයන වලින් හෙළි වෙනවා. carry out vandalism කියන්නේ දේපල විනාශ කිරීම සිදු කරනවා. උදාහරණ බලමු. සමාජයෙන් වෙන්වීම තරුණයන්ට බලපෑම් කළ හැකි බව අධ්‍යයන වලින් හෙළි වෙනවා. සමහර පුද්ගලයන් දේපල විනාශ කිරීමේ ක්‍රියා සිදු කරනවා. එතකොට පළවෙනි එක හදන්න. Studies reveal that. Studies වලින් reveal එළිදරව් වෙනවා. Social isolation. Isolation කියන්නේ හුදකලාව can affect young people. තරුණයන්ට බලපාන්න පුළුවන් කියලා. ඊළඟට carry out vandalism. Vandalism carry out කියන්නේ දිගටම කරගෙන යනවා. සමහර පුද්ගලයන් දේපල විනාශ කිරීමේ ක්‍රියා දිගටම සිදු කරන් යනවා. හරි. ඒකට මම වෙලාව දෙන්නම්. Some individuals carry out acts of vandalism. Acts කියන්නේ ක්‍රියා. දැන් මේකෙදි carry out vandalism කියලා අපිට තියෙන්නේ. නමුත් වැඩියෙන්ම more natural chunk එක වඩාත්ම ස්වභාවික විදිහට යන chunk එක තමයි carry out acts of vandalism කියලා. acts කියන්නේ පොදු දේපල විනාශ කිරීම කරගෙන යනවා නෙවෙයි පොදු දේපල විනාශ කිරීමේ ක්‍රියා කරගෙන යනවා. නේද? අපිට පොතේ හම්බෙන්නේ carry out vandalism කියලා. හරි ඒකත් ඉතින් අවුලක් නෑ. නමුත් වැඩිපුරම ස්වභාවිකයි මේ මන් දෙන එක. හරි අපි යමු ඊළඟ එකට. feel left out. ඒ කියන්නේ මොකද? කොන් කරලා කියලා හැංගිනවා. be left out of society. ඒකත් අර තේරුම තමයි සමාජයේ කොම් වීම. left out කියන්නේ left කියන්නේ leave කියන අත්තර දානවනේ. ඒතකොට left out කියන අත්තර දාලා. හරි? දැන් උදාහරණ බලමු. සමහර තරුණයන් තමන් සමාජයෙන් කොන් කර ඇති බව හැඟිනවා. ඒ කොන් කරලා කියලා හිතුනහම තමයි vandalism වලට ඒගොල්ලෝ යොමු වෙන්නේ. සමාජයෙන් කොන් කර ඇති බව හැඟෙන පුද්ගලයන් කලකිරීමට පත්විය හැකියි. කලකිරීලා කුරුටු ගන්න පටන් ගන්නවා. දීපල කඩලා පිටර දාන්න පටන් ගන්නවා. ඕක කරනවා. පළවෙනි වාක්‍ය ලියන්න බලන්න. සමහර තරුණයන් තමන් සමාජයෙන් කොන් කර ඇති බව හැඟෙනවා. නේද? Some young people feel left out of society. Feel left out. හැංගෙනවා. ඒක ලියා ගන්න. ඒක chunk එක පාඩම් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ රචනාවට ඕවා ගන්න පුළුවන්. මෙහෙම දිගටම මේ chunks අල්ලගත්තොත් ඔයගොල්ලන්ට වැඩි අමාරුවට මේ පොතත් තේරෙනවා. ගොඩක් දේවල් තේරෙන්න පටන් ගන්නවා. ප්‍රශ්න පත්‍ර නම් හොඳටම තේරෙනවා. ඊළඟ එක සමාජයෙන් කොන් කර ඇති බව හැඟෙන පුද්ගලයන් කලකිරීමට පත්විය හැකිය. ඒකත් කියන්න. People who feel left out of society may become frustrated. Frustrated කියන්නේ කලකිරෙනවා. become කියන්නේ පත් වෙනවා. කලකිරීමට පත් වෙනවා. මේ කියන්නේ ඉඩ තියෙනවා. කලකිරීමට පත් වෙන ඉඩ තියෙනවා. තේරෙනවනේ? ඒතර feel left out of society කියන්නේ සමාජයෙන් කොම් වෙනවා. ඒතර people who සමාජයෙන් කොම් වෙච්ච අය ඒකයි තේරෙන්නේ. හරි? ඊළඟ එක involvement in community activities. ඊළඟට get involved in. involve කියන වචනේ තියෙනවා ඔන්න. involve කියන්නේ සහභාගී වෙනවා, මැදහත් වෙනවා. ප්‍රජා ක්‍රියාකාරකම් වල සහභාගීත්වය. නැත්නම් මොනවා හරි සම්බන්ධ වෙනවා, සහභාගී වෙනවා, මැදහත් වෙනවා. උදාහරණ බලමු. ප්‍රජා ක්‍රියාකාරකම් වල සහභාගීත්වය තරුණයන්ට ප්‍රයෝජනවත් විය හැකියි. ඊළඟ එක තරුණයා ප්‍රජා ක්‍රියාකාරකම් වලට සහභාගී විය යුතුයි. දැන් ලියන්න පළවෙනි උදාහරණේ. Involvement in community activities can benefit කියන්නේ ප්‍රතිලාභ ලැබෙනවා.
සෙත සැලසෙනවා. young people තරුණයන්ට ප්‍රතිලාභ ලැබෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට involvement කියන වචනේ තේරෙනවනේ. එතකොට involvement in community activities කියන එක එහෙමම යොදාගෙන තිබෙනවා. ඊළඟ උදාහරණය ලියන්න. young people should get involved. should කියන්නේ යුතුයි. get involved සහභාගී විය යුතුයි in community activities. in community activities. හරි. ඔයාලට දැන් එකක් තේරෙනවා. එතකොට මේ get involved in කියන එක අල්ලගන්න මේ කළු කරලා තියෙන කොටස අල්ලගන්න ඒවා වෙනින් වාක්‍ය හදා ඒවට යොදන්න. encourage a sense of belonging. a sense of belonging. මොකක්ද ඒකේ තේරුම? අයිති බව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට දිරිමත් වෙනවා. ඒ කියන්නේ දැන් ගෙදර වලින්, ගෙවල් වලින්, සමාජික කොම්බුණ අපි කාටවත් අයිතිනේ අපි විභාගගත කියලා හිතනවනේ. ඒක හොඳ හැඟීමක් නෙමෙයි ළමයින්ට. ඒ වයින් තමයි වැන්ඩිසම් වලට යොමු වෙන්නේ. අයිති බව පිළිබඳ හැඟීම. මං එනකම් කට්ටිය බලන් ඉන්නවා, ගෙදර අය මං එනකම් බලන් ඉන්නවා, මං වටින පුද්ගලෙක් කියලා ඒගොල්ලන්ට තේරෙන්න ඕන. උදාහරණ බලමු. ප්‍රජා ක්‍රියාකාරකම් අයිති බව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට දිරිමත් වෙනවා. දිරිමත් කරනවා. ඒ කියන්නේ අපිට හිතෙනවා අපිව යම් තැනකට අයිතියි කියලා. අපේ වටිනාකමක් තියෙනවා කියලා අපිට හිතෙනවා. නැත්තම් අපි කෑවත් එකයි, බිව්වත් එකයි, නිදාගත්තත් එකයි, කොහේ ගියත් එකයි, කීයට ආවත් එකයි, ආවේ නැතත් එකයි නම් අපිට ඕන දෙයක් කරන්න හිතෙනවා. ඒතර මේ අයිති බව කියන එක වැදගත්. සෑම කෙනෙකුට අයිති බව පිළිබඳ හැඟීමක් අවශ්‍යයි. අයිති බව පිළිබඳ හැඟීමට අපි කියන්නේ sense of belonging. ඒක සිංහලෙන් මට පේන හැටියට එච්චර තේරුම පැහැදිලි ලියන්න බෑ. නමුත් ඉංග්‍රීසි වලින් නම් sense of belonging කියන එක අයිති කියලා හැඟෙන හැඟීම. යම් තැනකට අයිති. දැන් ඔය ළමයි බලන්න ඉස්කෝලේ නොයන ළමයින්ට හිතෙනවා අපි කොහෙවත් අයිති නැහැ කියලා. ඉස්කෝලේට අනිත් අය උදේ නැහැ කියලා ඉස්කෝලේට යනවා. අපිට කරන්න වැඩක් නැහැ. ඔහේ ඉන්න මොනවා හරි කරනවා කියන අයට ටිකක් ඒ වගේ හැඟීමක් ඒ හැඟීම නැතු වෙනවා. එතකොට ඒගොල්ලෝ තනි වෙන බවක් දැනෙනවා. අයිතිය කියන එක වැදගත්. දැන් පළවෙනි වාක්‍යය හදන්න. ප්‍රජා ක්‍රියාකාරකම් අයිති බව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට දිරිමත් කරනවා. Community activities encourage a sense of belonging. Encourage a sense of belonging කියන්නේ sense of belonging එකක් ධෛර්යමත් කරනවා. මෙහෙම දෙයක් තියෙනවා කියලා හැඟීමක් ඇති කරනවා. අන්න ඒක encourage a sense of belonging කියන එක හොඳට ඉගෙන ගන්න. ඒක හොඳ ලොකු තේරුමක් තියෙනවා මේ සිංහලෙන් ටිකක් තේරුම අඩුයි වගේ පෙවුනට. හරි? මොකද සිංහල භාෂාවට වැඩිය දියුණු භාෂාවක ඉංග්‍රීසි කියන එක. ඉංග්‍රීසි වලින් කියන හැම දෙයක්ම මේ විදිහටම සිංහලෙන් කියන්න බෑ. ඒතර ලොකු බැරෑරුම් තේරුමක් තියෙනවා encourage a sense of belonging කියන එක. ඒතර community activities කරද්දී අපි කියලා ශ්‍රමදාන කටයුතු වලට සහභාගී වෙනවා. අපිට එන්න කියනවා සමිති වලට අපිට එන්න කියනවා. එතකොට නැත්තම් මොන කටයුත්තක් තියෙනවා අපි දන්නේ නැහැ අපිට එන්න කියන්නේ නැහැ. තේරෙනවද? ගමේ සමහර පොදු කටයුතු වලට අපිට කතා කරන්නවත් නැහැ. අපි එන්නේ නැත්තම් ඒගොල්ලෝ කැමති. එතකොට අපිට මේ හැඟීම නැතු වෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ම ගන්න ඕන. ඊළඟ වාක්‍ය ලියන්න. සෑම කෙනෙකුටම අයිති බව පිළිබඳ හැඟීමක් අවශ්‍යයි. ලියුවද? Everyone needs බලන්න හැම කෙනෙකුටම අවශ්‍යයි a sense of belonging. හොඳට මතක තියාගන්න sense of belonging කියන එක. අයිතිය කියන හැඟීම. ඒක හරි වටිනවා. හරි? ඒක සිංහලෙන් අපි පාවිච්චි කරන්නේ අයිති බව හැඟීමක් කියලා සිංහලෙන් පාවිච්චි කරලා මම අහලා නැහැ. ඔය මේකේ තේරුම දැම්මට නමුත් ඉංග්‍රීසි වල මේක ලොකු තේරුමක් තියෙන පදයක්. පද කැටියක්. ඊළඟ a sense of pride. a sense of pride. sense of pride කියන්නේ අර ආඩම්බරය වගේ ඊතරත් හැඟීමක් ගැන තියෙන නේද? අභිමානය පිළිබඳ හැඟීම. ඊළඟ respect the community. ප්‍රජාවට ගරු කරනවා. අපි උදාහරණ බලමු. ප්‍රජා ව්‍යාපෘති මගින් අභිමානය පිළිබඳ හැඟීමක් ඇති කළ හැකියි. අන්න එක ලියන්න. ඊළඟ එක ප්‍රවැසියන් ප්‍රජාවට ගරු කළ යුතුයි. කොහොමද මේක ලියන්නේ? පළවෙනි එක හදන්න බලන්න. ප්‍රජා ව්‍යාපෘති මගින් අභිමානය පිළිබඳ හැඟීමක් ඇති කළ හැකියි. ලියන්න මම වෙලාව දෙන්න. ලියවද? Community projects can create a sense of pride.
ඊළඟ වාක්‍යය පුරවැසියන් ප්‍රජාවට ගරු කළ යුතුයි. ලියන්න එක මම වෙලාව දෙන්න. Citizens should respect the community. හරිනේ. respect කියන්නේ ගරු කරන. should කියන්නේ යුතුයි. ඊළඟ එක. think positively about. ඒ කියන්නේ ධනාත්මකව යමක් ගැන හිතනවා. respect public property. පොදු දේපල වලට ගරු කරනවා. පොදු දේපල තියෙන අපිට විනාශ කරලා දාන්න නෙමෙයි. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන කියලා හැඟීමක් ඇති කරගන්නවා. උදාහරණ ලියමු. අපි අපේ ප්‍රජාව පිළිබඳ ධනාත්මකව සිටිය යුතුයි. ප්‍රජාව කියන්නේ මතක තියාගන්න මුළු ජනතාවම නෙමෙයි. මුළු ජනතාවට කියන්නේ පබ්ලික් කියලා. ඒතර ප්‍රජාව කමියුනිටි කියන්නේ අපේ එක්කලා ඉන්න සුළු ජන කොටස. ඒ කියන්නේ පොඩි එක ගමේ කට්ටිය, ඒ වගේ එක පළාතක ප්‍රදේශයක ඉන්න කට්ටියකට තමයි මේ කමියුනිටි කියන්නේ. ඒතර ප්‍රජා ශාලාව කියලා තියන්නේ ප්‍රදේශයේ කට්ටියටනේ. ඊළඟ උදාහරණය තමයි සෑම කෙනෙකුම පොදු දේපල වලට ගරු කළ යුතුයි. දැන් ලියන්න බලන්න පළවෙනි එක. We should think positively about our community. තේරෙනවනේ? ඊළඟ සෑම කෙනෙකුම පොදු දේපල වලට ගරු කළ යුතුයි. think positively about කියන එක එහෙම අරන් තියෙනවා. පේනවද? about our community. අපේ community ගැන අපි හිතමු ඉංග්‍රීසි ගැන positively හිතන්න ඕන කියලා. We should think positively about English. අපි අපේ රට ගැන positively හිතන්න ඕන. We should think positively about our country. තේරෙනවද? ඔයා මේ ප්‍රශ්නේත් ගැන ධනාත්මකව හිතන්න ඕන. You should think positively about this problem. තේරෙනවද? ඔයාගේ විභාග ගැන ධනාත්මකව හිතන්න. You should think positively about your exam. දැන් මේ ක්‍රමයේ ගැන ධනාත්මකව හිතන්න. You should think positively about this method. හරි. ඒක ඕන තැනකට ගන්න පුළුවන්. ඊට respect public property. කොහොමද කියන්නේ? සෑම කෙනෙකුම පොදු දේපල වලට ගරු කළ යුතුයි. කියන්න බලන්න. Everyone should respect public property. තේරෙනවනේ? Everyone should respect public property. ඊළඟ understand one's duties and responsibilities. The duties of a citizen. තම යුතුයකම් සහ වගකීම් අවබෝධ කරගන්නවා. පුරවැසියෙකුගේ යුතුයකම. බලමු මේකට උදාහරණ. සෑම පුරවැසියෙකුම තම යුතුයකම් සහ වගකීම් අවබෝධ කරගත යුතුයි. කියන්නේ ඒක. අපි පුරවැසියෙකුගේ යුතුයකම් අවබෝධ කරගත යුතුයි. හරි. පළවෙනියට උත්තර ලියන්න. මම වෙලාව දෙන්නම්. Everyone. Every citizen should understand their duties and responsibilities. දැක්කනේ? ඒ කියන්නේ understand their duties. මේ once කියන එක අපි their duties කියලා දාලා තියෙනවා. once කියන එක their කියලා දාලා තියෙනවා. understand my duties and responsibilities. මම මගේ දේ මම තේරුම් ගන්න I should understand my duties and responsibilities. එයා ඔයාගේ වගකීම් තේරුම් ගන්න ඕන කිව්වහම අපි ඒක වෙනස් කරනවා once කියන එක ඔයාට. එතකොට you should understand your duties and responsibilities. මේ once කියන එක my, our, her ඕන එක හදා ගන්න පුළුවන්. එතකොට duties of a citizen ඊළඟ එක. ලියන්න මම වෙලාව දෙන්න. We should understand the duties of a citizen. හරි. ඊළඟට අපි යනවා the responsibilities of a citizen. පුරවැසියෙකුගේ වගකීම්. Decide what is right and wrong. හරි දේ සහ වැරදි දේ තීරණය කරනවා. දැන් උදාහරණ බලමු. බදු ගෙවීම පුරවැසියෙකුගේ එක් වගකීමක්. ළමයින් හරි දේ සහ වැරදි දේ තීරණය කිරීමට ඉගෙන ගත යුතුයි. ලියන්න පළවෙනි එක. Paying taxes, ඒ කියන්නේ බදු ගෙවීම is one of the responsibilities of a citizen. ඊළඟ එක ළමයින් හරි දේ සහ වැරදි දේ තීරණය කිරීමට ඉගෙන ගත යුතුයි. ලියන්න. Children should learn to decide what is right and wrong.
ඊළඟ prevent vandalism through self discipline. self discipline plays a role. දැන් ඔන්න self discipline කියන්නේ ස්වයං විනය. ස්වයං විනය තුලින් දේපල විනාශ කිරීම වැළැක්වීම. ස්වයං විනය කාර්යභාරයක් ඉටු කරනවා. දැන් බලමු උදාහරණ ටිකක් අරගෙන. ස්වයං විනය තුලින් අපිට දේපල විනාශ කිරීම වැළැක්විය හැකියි. ලියන්න එක. දෙවෙනි එක සමාජය තුළ ස්වයං විනය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔන්න පළවෙනි එක ලියන්න මම පොඩි වෙලාවක් දෙන්නම්. We can prevent vandalism through self discipline. prevent vandalism කියන එක හිම් අරගෙන පේනවනේ. ඒක හරි ලේසි. ඊළඟ සමාජය තුළ ස්වයං විනයක් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. හදන්න. self discipline plays an important role in society. හරි ලේසි නේ. හරි. play a bigger role than වඩා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මොන හරි දෙයකට වඩා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඊළඟ නීතිය පිළිපදිනවා. follow the rule. obey the law ගැන නීතියට කීකරු වෙනවා. ඒත් නීතිය පිළිපදිනවා කියන එකමයි. දැන් උදාහරණ ගමු බලන්න. දැඩි නීති වලට වඩා ස්වයං විනය විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි. සෑම පුරවැසියෙකුම නීතිය පිළිපදිය යුතුයි. වගකීම් සහිත පුරවැසියන් නීතිය පිළිපදිනවා. පළවෙනි එක ලියන්න. Self-discipline can play a bigger role than strict laws. ඊළඟ එක. සෑම පුරවැසියෙකුම නීතිය පිළිපදිය යුතුයි. හරිද ලියුවද? Every citizen should follow the law. අන්තිම එක වගකීම් සහිත පුරවැසියන් නීතිය පිළිපදිනවා. කොහොමද අපි ඒක ලියන්නේ? Responsible citizens obey the law. හරිනේ. දැන් අපි ඒක ඉවර කරලා තියෙන්නේ. දැන් අපි මේ කරපු ඒවායින් ගොඩාක් මතක තියාගන්න ඒවා ටිකක් බලමු ටිකක්. වැඩිපුරම මතක තියාගත්ත යුතු ඒවා. ඒවා පළවෙනි මතක තියාගන්න ඊට පස්සේ අනිත් ඒවාට යන්න. පළවෙනි එක තමයි affect one's family and community. public transport services. ඔය මතක තියාගන්න. as a result of අපි ඉගෙන ගත්තා. නමුත් මේ ටික ඉස්සෙල්ලා මතක තියාගන්න අනිත් ඒවාට පස්සෙම යන්න. pay one's taxes in order to build a better community. Pay for the damage. Prevent vandalism. Understand the consequences of. Monitor the condition of. Feel left out. Get involved in community activities. A sense of belonging. Respect public property. Self-discipline plays a bigger role than laws. ආය අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. මගේ channel එකට subscribe කරන්න. මේ වචන අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මගේ පාස්